ලංකාවේ පැරණි සමාජයේ කාන්තාවන්ට සුවිශේෂී තැනක් ගෞරවනීය තැනක් හිමුණා කියලා කියන්න පුළුවන් විශේෂ සෙල්ලිපි කිහිපයක් තිබෙනවා. ඉතින් මම අද ඔයාලට ගොඩක් නෙමෙයි සෙල්ලිපි දෙක තුනක් පිළිබඳව ඔන්න ඔයාලගේ අවධානය යොමු කරන්න තමයි කල්පනා කරේ. ඉතින් ඒකේ එකක් තමයි පුතේ සෙල්ලිපි වලින් ගත්තට පස්සේ අම්පාර දිස්ත්‍රික්කයේ ලාහුගලින් හම්බ වෙන සෙල්ලිපියක්. ඒ ලාහුගල ස්ථානයේ හම්බෙන සෙල්ලිපිය. මේ අම්පාර ලාහුගල සෙල්ලිපියේ සඳහන් වෙනවා චූල සීවලී දේවී නම් කාන්තා පාලිකාවක් පිළිබඳ. ඉතින් අතීතයේ කාන්තාවන්ට පාලන කටයුතු සඳහා සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා කියලා කියන සාක්ෂියක් තමයි මෙන්න මේ අම්පාර ලාහුගල සෙල්ලිපිය. ඒ වගේම තමයි අපිට තව සෙල්ලිපියක් හම්බ වෙනවා අනුරාධපුර බ්‍රහ්මණයාගම සෙල්ලිපිය. බ්‍රහ්මණයාගම සෙල්ලිපිය. අනුරාධපුර බ්‍රහ්මණයාගම සෙල්ලිපිය සඳහන් වෙන්නේ අතීතයේ වැව් ප්‍රපතනයන් නැත්නම් වැව් එල්ලංගාවන් කියන කුඩා ප්‍රදේශයක් ප්‍රාදේශීය ප්‍රදේශවල පාලනයට පත්වෙච්ච කාන්තාවන්ට අපි කියනවා පරුමකලු. ඉතින්මනම් මෙන්න මේ බ්‍රහ්මණයාගම සෙල්ලිපි සඳහන් වෙනවා පරුමකලු සමනා නම් කාන්තාවක් පිළිබඳව. එමනම් ප්‍රාදේශීය පාලන කටයුතු සඳහා කාන්තාවන්ට සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණා කියන සාක්ෂිය සපයන සෙල්ලිපියක් තමයි අනුරාධපුර බ්‍රහ්මණයාගම සෙල්ලිපිය වෙන්නේ. ඒ වගේම අපිට තවත් ඒ වගේ සෙල්ලිපියක් හම්බ වෙනවා කොක්කැබේ සෙල්ලිපිය. අනුරාධපුර කොක්කැබේ සෙල්ලිපිය. ඒ අනුරාධපුර කොක්කැබේ සෙල්ලිපිය සඳහන් වෙනවා තලතා ලක්ෂ්මී නම් කාන්තාවක් පිළිබඳව. කොක්කැබේ සෙල්ලිපිය. අනුරාධපුර කොක්කැබේ සෙල්ලිපිය තලතා ලක්ෂ්මී නම් කාන්තාවක් තම පුද්ගලික දේපල කැප කරලා විහාරස්ථානයකට ඒ විහාරස්ථානයේ දියුණුව සඳහා කටයුතු කරා කියන සාක්ෂිය. ඉතින් අතීතයේ කාන්තාවන්ට තමගේ පුද්ගලික දේපල ඇයගේ අභිමතය පරිදි බැහැර කරන්නට අවස්ථාවක් තිබුණා කියලා කියන්නේ අන්නේ කොක්කැබේ සෙල්ලිපිය සාක්ෂියක් වෙනවා. ඉතින් මේ සෙල්ලිපි හැරෙනකොට තව බොහෝ මූලාශ්‍රවල අපිට කාන්තාවන්ට සමාජය තුළ ගෞරවනීය ස්ථානයක් හිමි වූ බවට සාක්ෂි සාධක බොහෝ ප්‍රමාණයක් තිබෙනවා. ඉතින් අපි ඉදිරි පාඩම් වලදී ඒ සම්බන්ධව බොහෝ කාරණා කතා කරනවා. ඉතින් ඔන්න මම ඔයාලට අද ප්‍රධාන වශයෙන් මතක් කරේ මේ පැරණි සෙල්ලිපි තුනක කාන්තාවන්ට සමාජය තුළ ගෞරවනීය ස්ථානයක් හිමි වූ බවට පවතින සාක්ෂීන් පිළිබඳ.